Hello guys, ඉතින් අන්න අපි අදත් හම්බෙන්නේ part 2 vlog එකත් එක්ක. අපි බලමු අද අපි කොහෙටද යන්නේ කියලා. ඉස්සෙල්ලම අපි යන්නේ Horton Place වල. එහෙනම් යන්න අපිත් එක්ක Horton Place යන්න. Horton Place කියන්නේ ඇත්තටම ලස්සන තැනක්. අනිත් එක පරිසරයේ සුන්දරත්වය තප්පරෙන් තප්පරයට වෙනස් වෙන තැනක්. මෙහි ඉන්නවා දිවියෙක්. ඒත් අපිට දිවියව හම්බුන්නේ නැහැ. ඔයාලත් ගියොත් සමහර විට ඔයාලට හම්බෙයි. බලන්න ඉතින් මේ ලස්සන තැන් අපි ලංකාවේ ඉඳලා ගිහිල්ලා නැහැ කියන්නේ ඉතින් වැඩක් නැහැ. ඔයාලත් යන්න ලස්සන විඳින්න. මේ තැන ඉතින් ඔයාලා හැමෝම දන්නා මේකට කියන අපි reverse end නැත්නම් ලෝකාන්තය. ලෝකාන්තය කියවට මෙතන දැන් ගොඩක් බලන්න අමාරුයි පල්ලෙහාටම. ඉස්සර නම් මම දන්න විදියට හාන්සියලා වගේ අපිට පොළවට සමාන්තර විඳගෙන ලෝකාන්තය බලන්න පුළුවන්. ඉතින් ඔයාලත් මම වගේ අර දේවල් ගවේෂණය කරන්න කැමති නම් ඔයාලටත් හිතනවා ඉතින් මෙතනින් පල්ලෙහා මොනවද තියෙන්නේ මොකද වෙන්නේ ඇටරොස් මොකද වෙන්නේ ගිහිල්ලා බලන්න එහෙම වගේ දේවල් හිතලා නැති. ඒක තමයි ඉතින් අපේ කුතුහලය කියන්නේ. ඉතින් මේක තමයි ලෝකාන්තය. ගයිස් මේ තියෙන්නේ බේකර්ස් ඇරලා මේක තියෙන්නේම Horton Place ඇතුළෙමයි. ලෝකාන්තය පුංචි ලෝකාන්තය ඊට පස්සේ බේකර්ස් ඇරලා. ඉතින් ඔයාලට ගියත් මේ තැන් බලන්න පුළුවන්.
ඇල්ල බලන්න. බෝබරු ඇල්ල කියන්නෙත් මාරම ලස්සන ඇල්ලක්. ඉතින් ඔයාලටත් පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා මේ ලස්සන විඳින්න. ආදරයක බැඳිලා හැදුමන් පායේ ඒ ආදරයයි අප හඳුනාගන්නේ හැමදාකම මේ වාගේ ට්‍රිප් එකේ අන්තිම ප්ලේස් එක වෙන්නේ ඇල්ලේ තියෙන නයිනාච් බලන එක. ඉතින් මේ තියෙන්නේ ගොඩක් ටුවරිස්ට්ලාට ඇල්ල. ඇත්තටම කියනවා නම් මමත් ෆස්ට් ටයිම් තමයි ඇල්ලට ගියේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් ලංකාවේ ඉඳලා මේ වගේ තැන් බලන්න නැත්නම් අනිවාර්යෙන්ම ඔයාලත් ප්ලෑන් කරලා යන්න නයිනාච් බලන්න. ආදරයක බැඳිලා හැදුමන් පායේ ආදරයයි අප හඳුනාගන්නේ හැමදාකම මේ වාගේ අමුවන්නේ හැන්දෑවක ඔබ මා හමු යාමේ ආදරයක බැඳිලා හැදුමන් පායේ ඒ ආදරයයි අප ඉතින් මේ තමයි අපි පුනපුනා බලන් හිටපු ලස්සනම ලස්සන වෙලාව නයිනාච් එකේ ට්‍රේන් එකක් යන ටයිම් එකක් එනකන් තමයි මේ හැමෝම බලාගෙන ඉන්නේ. ඉතින් දෙස් විදේශ හැමෝම ආසාවෙන් ඉන්නේ මෙන්න මේ view එක දකින්න. ට්‍රේන් එක නයිනාච් වලින් එනකොට සන්සෙට් එකත් එක්ක මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් මං ආයිත් කියන ආවට ගිහිල්ලා නැත්නම් අනිවාර්යෙන් මේ ප්ලේස් ඔක්කොටම යන්න. පුදුම ලස්සනක් තියෙන අපේ ලංකාව කියන්නේ. හරිම ලස්සන රට. අපි ඒක දන්නේ අපි ඒක ගිහිල්ලාම තමයි බලන්න. වචනෙන් කියනකොට ඔයාලත් මේ අත්දැකීම ගන්න लगा है ये जाने है दिल ये जाने है दिल ये जाने है दिल जो है ख्वाहिश तुम्हारी हंसी लग रही है ये साजिश तुम्हारी ओ हो हो तुझको ना दूं वो पल ना हो जिसमें खबर तेरी ना लूं गावा guys අදින් මේ vlog එක ඉවරයි. අපි අලුත් vlog එකක් කරන් ඔයාලට එන්න. එහෙනම් thanks for watching. Bye bye. Safina